කැමතිද පාන් කන්න? පාන් එක රසම රස ග්‍රේවි එකක් try කරන්න. අද මම කියලා දෙන්න හදන්නේ ඒක කොහොමද හදාගන්නේ කියලා. මම ලොකු ලුණු ගෙඩියක් අරන් තියෙනවා. තව ඕමිරිස් කරල් 3ක්, සුදු ලුණු ගෙඩි භාගයක් විතර අරගෙන තියෙනවා. මම මේ ලුණු ගෙඩිය මෙන්න මේ වගේ ප්‍රමාණ වලින් තමයි කපා ගන්නේ. මම තව මේ සුදු ලුණු නම් කැපුවේ නැහැ. මම මේක අරගෙන තියෙන්නේ තලලා පිහියෙන්. ඊට පස්සේ ගොරක කෑලි දෙකක් අරගෙන තියෙනවා. සමහරක් අය නම් තක්කාලිත් පාවිච්චි කරනවා ගොරක වෙනුවට. සේබලත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට කුරුදු පොතු කෑලි චූටි 3-4ක් විතර, එනසාල් යටි දෙකක්, කරාබුන යටි දෙකක්, සුදු ලුණු තමයි මේ ඔක්කොම ටික තමයි අරගෙන තියෙන්නේ. ඔයාලා මේක එනසාල් යටි දෙක එකතු කරගද්දි ඒක පොඩ්ඩක් දෙකට පළල එකතු කරගන්න. සමහරක් අය නම් මේක හොඳට තලලත් එකතු කරගන්නවා. මස් මං ග්‍රෑම් 300ක් විතර තමයි අරගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණ වලට තමයි මම කපාගෙන තියෙන්නේ. මම ඒකට මිරිස් කුඩු තේ හැන්දක්, 3-5 තේ හැන්දක්, 3-5 නම් හොඳට බැදලා තමයි එකතු කරගන්න ඕනේ. ලුණු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. මම ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපෙන් තියලා ඒකට සුදු ලුණු හොඳට බැදුනට පස්සේ කුරුදු පොතු එකතු කරගන්නවා. මං කිව්වා ඔයාලට එනසාලට දෙකට පලාගෙන තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු එකතු කරගන්නවා. අවුමිරිස් ටිකත් එකතු කරගෙන තෙලේ හොඳින් බැදෙන්න දෙන්න ඕනේ. මම මේකට මිරිස් කුඩු එකතු කරගද්දී අර ටික පොඩ්ඩක් වටේට ඈඩ් කරලා මැද්දට තමයි ටිකක් මිරිස් කුඩු ටික බැදෙන්න එකතු කරගන්නේ. මම ඉස්සෙල්ලා මිරිස් කුඩු චුට්ටනේ එකතු කරගත්තේ. දැන් ආපහු තේ හැන්දක් එකතු කරලා හොඳට බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම මස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ටික වෙලාවක් මම තලේ හොඳට බැදෙන්න දීලා ඊට පස්සේ මම වතුර එකතු කරගන්නවා. ඔයාලා වතුර එකතු කරගatti මස් එක වැහෙන ප්‍රමාණයට එකතු කරගන්න. ඔයාලා ගොඩක් හොදි කන කට්ටියක් නම් තවත් ඔයාලට වැඩිපුර වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ වගේ තමයි ඉතුරුවට පස්සේ තියෙන්නේ. ලිපෙන් මම බාගෙන තියෙනවා. ඇත්තටම මාසයි. ඉතින් ඔයාලත් මේක try කරලා ඇත්තටම මේක රසයි නම් ඔයාලත් හදලා ඔයාලගේ කමෙන්ට් එක මටත් කියන්න. ඒ වගේම ඔයාලා මේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.